Hello everyone. අදත් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අලුත් lesson එකක් ඉගෙන ගන්න. අද අපි ඉගෙන ගන්න යන්නේ network architecture. එතකොට අපි දැනගන්න ඕන network එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම network architecture එකක් කියන්නේ මොකක්ද? සහ මේ network architecture කියන දේ ඉගෙන ගත්තාම තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඇත්තටම network architecture ඊට පස්සේ understanding layer architecture and the IP stack. එතකොට මේ ඔක්කොම lesson එක include වෙන්නේ communication protocol කියන main module එකේ යටතේ. එතකොට සාමාන්‍යයෙන් network එකක device එකිනෙකට communicate වෙන්නේ කොහොමද? එතකොට ඇත්තටම මෙහෙම communicate වෙද්දී අපිට තව මොන වගේ concept ඉගෙන ගන්න තියෙන්නේ කියන දේවල් තමයි මේ protocols and models කියන දේ තුල අපි කතා කරන්නේ. එහෙනම් අපි යමු අද lesson එකට. අපි මේ lesson එකේදී ඉගෙන ගන්නවා network architecture introduction, layered architecture basics, the IP stack and data encapsulation process. මේ ටික තමයි අද අපි මේ lesson එකේදී කතා කරන්නේ. එතකොට මේකේ fully අපි ඉගෙන ගන්න ඇත්තටම network එකක් කොහොමද organize වෙලා තියෙන්නේ ඊට පස්සේ එහෙම organize වෙලා තියෙද්දි ඒකට අවශ්‍ය වෙලා තියෙන වටපිටාව හැදලා තියෙන්නේ කොහොමද මේ දේවල් අද step by step අපි කතා කරගෙන යනවා මේ lesson එක පුරාවටම මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන what is architecture ඒ කියන්නේ architecture එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක සරලවම ගත්තොත් architecture එකක් කියලා කියන්නේ ඇත්තටම මොකක් හරි සිස්ටම් එකක තියෙන ස්ට්‍රක්චර් එක. දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ අලුතින් ගෙයක් හදනවා නම් අපි ඒ ගේ හදන්න කලින් මුලින්ම හදාගන්නේ ඒ ගෙදර මේ ප්ලෑන් එක. ඒ කියන්නේ ඩිසයින් එක. එතකොට ඒක ස්ට්‍රක්චර් එක. එතකොට ඒක මත තමයි එතනින් එහාට කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් ඩෙවලොප්මන්ට් කරගෙන යන්නේ. අන්න ඒ වගේ ස්ට්‍රක්චර් ඔෆ් අ සිස්ටම්. ඒ කියන්නේ මොකක් හරි සිස්ටම් එක තියෙන ස්ට්‍රක්චර් එක තමයි ආකිටෙක්චර් එක කියලා කියන්නේ. ඒ වගේම රිලේෂන්ෂිප් බිට්වීන් කම්පෝනන්ට්ස් කියලා කියන්නේ මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ ඇත්තටම කම්පෝනන්ට්ස් විදිහට කොහොමද එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලාත් අපි ඉගෙන ගන්නවා. දැන් මම අර කියපු එක්සැම්පල් එක ගත්තොත් අපි අලුතින් ගෙයක් ඩිසයින් කරන ප්ලෑන් එකකදී ඒකේ අනිවාර්යයෙන්ම තියෙනවනේ කොහොමද concept එක ඇවිත් තියෙන්නේ කොහොමද එක එක දේවල් අතර රිලේෂන්ෂිප් එක ඒ දේවල් include වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපි ගෙදර හදද්දී ඒකට කොහොම මොනවාද දොරවල් කීයක් තියෙනවද රූම්ස් කීයක් තියෙනවද ඒවට කොහොමද දේවල් ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ මේ වගේ දේවල්. එතකොට software and the physical architecture මේ දෙකම architecture කියන එක same concept එකක්. එතකොට මතක තියාගන්න architecture එකක් කියලා කියන්නේ the structure of a system and relationship between the components. ඊළඟට අපිට තියෙනවා network architecture. ඒ කියන්නේ network architecture එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. network architecture එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි network එකක් design කරගන්න විදිහ. ඒ කියන්නේ network එකක් කියන දේ අපි කොහොමද design කරගන්නේ. ඒ වගේම මේ network එක ඇතුලේ device protocols කොහොමද organize වෙලා තියෙන්නේ. ඊටත් පස්සේ ඒකේ තියෙන ස්ට්‍රක්චර් එක කොහොමද ස්ට්‍රක්චර් එක අනුව එක එක දේවල් වෙනස් වෙලා තියෙනවද එතකොට අන්න ඒ දේවල් පර්පස් එක අනුව කොහොමද වෙන්නේ ඔය කියන හැමදේම ඉන්ක්ලූඩ් වෙලා තියෙන එකක් තමයි network architecture එකක් කියලා කියන්නේ මේ network architectures වල අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන පොයින්ට් එකක් තමයි different networks have different architectural needs based on scale security and purpose ඒ කියන්නේ ඇත්තටම අපිට different network දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලගේ ගෙදර ගත්තොත් ගේ ඇතුලේ තියෙනවනේ පොඩි network එකක්. ඒ කියන්නේ Wi-Fi තියෙනවා. ඊට පස්සේ Wi-Fi එක්ක ඔයගොල්ලෝගේ mobile phones ඊට පස්සේ laptop PCs connect වෙලා තියෙනවා. ඒතර එතනක් තියෙන network එකක්. හැබැයි university එකකට ගියොත් ඊට වඩා ටිකක් ලොකු network එකක්. bank එකකට ගියත් එහෙම. ඒතකොට මේවා තමයි network යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට මෙතන example එකක් විදිහට දාලා තියෙනවා. ටෙලිෆෝන් නෙට්වර්ක් එක්සාම්පල් එක. ඒ කියන්නේ අපි හැමෝම day to day life එකේදී අනිවාර්යෙන්ම අපිට මේක සම්බන්ධව කියන්නේ අයිඩියා එකක් තියෙනවානේ. ඒ කියන්නේ හැමෝම කෝල් එකෙන් කතා කරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න ඔයාලා WhatsApp එකෙන් ඔයාලගේ යාළුවෙක්ට කෝල් එකක් ගන්නවා. එතකොට එතනදී ඇත්තටම වෙන්නේ
ඒ කියන්නේ different nodes and the different connection. ඒ කියන්නේ මෙතනදී සාමාන්‍යයෙන් අපි කොහොමද ඒ කියන්නේ information exchange කරගන්නේ ওই දේවල් තමයි මේ network එකේ සරලවම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා layered architecture basics. layered architecture basics. එතකොට ඇත්තටම layered architecture එකක් කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ network communications වලදී layers වලට අපි break කරනවා. අන්න ඒක තමයි layered architecture basic කියන එකේදී අපි ඉගෙන ගන්නෙ. එතකොට මේක ඇතුළේදී OSI model, TCP IP model මේ වගේ concept ටිකක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම layered architecture කියන දේ තියෙන්නේ ගොඩක් ලොකු. ඒ කියන්නේ ගොඩක් complex system එකක් simple කරන්න. එතකොට මේකෙදී අපි දැනගෙන ඉන්න ඕන OSI model සහ TCP IP models. එතකොට OSI model එකේ layers 7ක් තියෙනවා. TCP IP model එකේ layers 5ක් විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා Y network architecture. ඒ කියන්නේ අපි ඇත්තටම network architecture කියන දේ ඇත්තටම ඇයි භාවිතා කරන්නේ? Simplify complex system, easy to manage and troubleshoot, easy to expand and modify. එතකොට මේකේ තියෙන්නේ ඇත්තටම අපි network architecture කියන දේ use කරන්නේ අර මම කිව්වා වගේ ගොඩක් ලොකු system එකක් simplify කරගන්න. ඒ වගේම අපිට simplify කරාම ඒක manage කරගන්න ලේසි. ඒ වගේම expand කරගන්න ලේසි. එතකොට මේකට අපි example එකක් විදියට ගත්තොත් එක softwares update කරනවා. එතකොට ඒකේ එක layers අපි වෙනස් කරලා තමයි කරන්නේ. ඒක ඕකේ. ඔක තමයි network architecture එකේ තියෙන සාමාන්‍ය වැදගත්කම. ඊළඟට තියෙනවා network complexity. network complexity කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ network එක ඇතුලේ තියෙන දේවල්. ඇත්තටම network එකක් කියන දේ ඇතුලේ තියෙන්නේ මොනවද? computers තියෙනවා, routers තියෙනවා, wifi තියෙනවා, softwares තියෙනවා, ඒ හැමදේම තියෙනවා. ඔය හැමදේම හරි විදිහට organize කරන එක. එහෙම නැත්නම් organize එකක් හරියට තියෙන එක තමයි network complexity කියලා කියන්නේ. ඊළඟට තියෙනවා air travel example එකක්. මෙතන example එකක් විදිහට අරන් තිනවා. අපි සාමාන්‍යයෙන් air ticket මේවා කරගන්න එක. එතකොට ඒකේ බලන්න සාමාන්‍යයෙන් මේකේ මේ diagram එකේ දාලා තියෙනවා. ඇත්තටම මේ තියනා වගේ දෙයක් තමයි network communication එකේ වෙන්නේ. කියන්නේ step by step process එකක්. ticket මේවා කරගන්නවා, ඊට පස්සේ baggages, ඊට පස්සේ gate එක ගාවට යනවා, අන්තිමට fly කරනවා. ওই වගේ දෙයක් තමයි ඇත්තටම network එකක් ඇතුලේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. කියන්නේ step by step guide එකක් එක්කලා තමයි වෙන්නේ. එතකොට මේක මේ විදිහට අපි layers වලින් include කරලා තියෙනවා. ඒ කියන්නේ එක ස්ටෙප් එකක් එක layer එකක් විදිහට ගත්තොත් මේ විදිහට layers 4කට අපිට කඩන්න පුළුවන්. ticket එක documentation layer, baggage එක handling layer, gate එක access control layer, fly කරන එක actual transport විදියට. එතකොට ඊළඟට අපි ඉගෙන ගන්න ඕන protocol layers. protocol layers කියන්නේ මොනවද කියලා. එතකොට protocol layers කියලා කියන්නේ layers vertically stack වෙනවා. ඒ වගේම සමහර layers ඒ කියන්නේ device දෙකක් අතර communicate කරන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි protocol layer එකක් කියලා කියන්නේ. අපි protocol layer එකට ඒ වගේම කියනවා peer to peer communication කියලා. protocol layer එකට example එකක් ඕගොල්ලෝ diagram එකක් through අඳින්න දුන්නොත් මෙන්න මේ විදිහට device A and device B කියලා දාලා මේ විදිහට අපිට design කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අපිට layers, protocols and interfaces. ඒ කියන්නේ අපි layer එකක් කියන්නේ මොකද්ද? protocol එකක් කියන්නේ මොකද්ද? interface එකක් කියන්නේ මොකද්ද? එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද කියන දේ අපි දැනගෙන ඉන්න ඕනේ. interface එකක් කියලා කියන්නේ ඇත්තටම layers දෙකක් අතර තියෙන connection එකක්. එතකොට protocol එකක් කියන්නේ communication rule එක. service එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි provide කරන layers අතර මොකද්ද වෙන්නේ කියන දේනේ. එතකොට බලන්න protocol equal to rules. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙනවා interfaces and the protocols
කියන දේ. ඒතර ඒ concept එක අපි මතක තියාගෙන ඉන්න ඕනේ. ඊළඟ එකේදී layer design principles. layer design principles කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම හොඳ layer එකක් design කරන්න ඒකේ තියෙන්න ඕන දේවල් තියෙනවා. එතකොට clean interface එකක් තියෙන්න ඕන. easy to change, ඒ කියන්නේ change කරන්න ලේසි වෙන්න ඕන. ඒ වගේම less dependency. එතකොට මේ කියන දේවල් අනිවාර්යයෙන්ම හොඳ layer එකක තියෙනවා නම් අපිට ඒ layer එක වෙනස් කරා කියලා system එක break වෙන්නේවත්, system එක down වෙන්නේවත් එහෙම මුකුත් වෙන්නේ නැහැ. එතකොට එහෙම වෙන්න නම් layer design එකේ තියෙන මේ principle ටික අපි අනිවාර්යයෙන්ම cover කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා IP stack introduction. ඒ කියන්නේ IP කියලා කියන්නේ internet protocol stack. එතකොට ඉන්ටර්නෙට් එකේ යූස් කරන මොඩල් එකක් තමයි ඔය TCP IP කියලා කියන්නේ. TCP IP layers මොනවද කියලා සාමාන්‍යයෙන් බැලුවොත් application layer, transport layer, network layer, link layer and physical layer. එතකොට layers පහක් තියෙනවා. application layer එකට example තමයි HTTP, DNS and FTP. transport layer එකට example තමයි TCP and UDP. ඒ කියන්නේ එක තියෙන data transfer කරන්නනේ. network layer එකට IP, ICMP. ඊළඟ link layer එකට තියෙන්නේ Ethernet and Wi-Fi. physical layer එක කියන එක ගත්තොත් මේක සාමාන්‍ය signals through යන්නේ. ඒ කියන්නේ cables, radio waves ඒ වගේ. ඊළඟට අපිට තියෙනවා තව වැදගත් point එකක් encapsulation transport layer. encapsulation transport layer එකේදී වෙන්නේ ඇත්තටම message එක and the segment. ඒ කියන්නේ අපි message එකක් pass කරාම ඒ application data එක කොහොමද TCP UDP header එකක් එක්ක pass වෙන්නේ කියන දේ. එතකොට මේකෙදී transport layer එකේදී වෙන්නේ header එකක් add කරනවා. එතකොට මෙහෙම කරන එකේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මෙහෙම කරන්නේ ඒ කියන්නේ purpose එක වෙලා තියෙන්නේ reliable communication. ඒ කියන්නේ හරි විදිහට trust විදිහට communicate කරන එක. ඊළඟට තියෙනවා encapsulation network layer. අපි දැන් කලින් කතා කරා වගේම මෙතනදී network layer කියන එකේදී වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් එතනදී segment and the datagram. මේකෙදි සාමාන්‍යයෙන් IP header එකක් add කරලා තියෙනවා. මේකෙදි කරන්නේ data route කරන එක. ඊට පස්සේ තියෙනවා encapsulation link layer. link layer එකේදී වෙලා තියෙන්නේ datagram and the frame. එතකොට frame එකක් හදන එක තමයි මෙතනදී කරන්නේ. එතකොට මේකේ purpose එක තමයි අපි සාමාන්‍යයෙන් frame එකක් create කරන්නේ local network communication එක හරියට කරගන්න. මේ විදිහට දැන් අපි ගත්තොත් සම්පූර්ණයෙන්ම full encapsulation process එක මේ විදිහේ diagram එකක් through අපිට අඳින්න පුළුවන්. message, segment, datagram and frame. එතකොට මේ කියන ඔක්කොම process එක වෙන්නේ sender and the receiver. receiver sender අතර තමයි වෙන්නේ මේ කියන ඔක්කොම process එක. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් sender ගෙන් නම් ඒ කියන්නේ sender ගෙන් නම් receiver කියලා කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ destination එකනේ. එතනට ගියාම ආපහු මේක reverse එකට process වෙනවා. ওই විදිහට තමයි වෙන්නේ. ඊළඟට end to end communication. end to end communication එකේදී සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ source එක තියෙනවා, router එක තියෙනවා and the destination. ඒ කියන්නේ මේකෙදී සාමාන්‍යයෙන් වෙන්නේ කොහොමද layer operation එක perform කරන්නේ අනිත් devices එක්ක කියන දේ තමයි මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා protocols and services. protocols වගේම services මොනවද? ඒකෙදී ඔයාලා මතක තියාගන්න ඕන SDU, PCI, IDU and ICI. එතකොට SDU කියන එකේදී වෙන්නේ data. ඒ කියන්නේ data pass කරන එක. PCI එකේදී වෙන්නේ control කරන දේවල්. ඒ කියන්නේ control කරන එක. IDU එකේදී වෙන්නේ interfaces data pass කරන එක. ICI එකේදී වෙන්නේ control කරන එකම තමයි. ඔය ටික තමයි අපිට මේ කියන lesson එකේදී කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ network architecture එකේ fundamentals ටික. හරි. අපි ඊළඟ lesson එකෙන් ඊළඟ part එක කතා කරමු.